තරුණයෙක් වුණාට පස්සේ තියෙනවානේ තාත්තා කෙනෙක්ගේ ආදරේ මට කොහොමද ලැබෙන්න ඕන කියන එක හිතෙන්න පටන් ගන්න කොයි කාලෙද. එයාට ෆ්‍රී එකක් වෙනකම් මම බලන් හිටියා. අර එයාගේ වචනකින් හරියන සපෝට් එක තියෙන එක හොඳයි කියන එක ටිකක් අදර දැනෙන්න ගත්තා. ඇත්තම කියනවනේ සමහරට මේ දුවලා තමන් කවදා හරි හොයාගන්න ස්වාමි පුරුෂයත් තුලත් තාත්තා කෙරේ අප්පච්චි කෙරේ ලක්ෂණ බලාපොරොත්තු වෙනවා. මගේ අනාගත සහකරුවත් මගේ තාත්තා වගේ වුණා නම් මගේ ජීවිතෙත් වටිනවා කියන්නේ. දරුවෙකුට තාත්තා කෙනෙක් තමයි පළවෙනි ආරක්ෂකයා, පළවෙනි යාළුවා, පළවෙනි වීරයා වෙන්නේ. තාත්තා ආදරේ මට පේනවා. නමුත් ඒක තාත්තා කවදාවත් මට කියලා නැහැ. මට ඒක දැනෙලා තියෙනවා. තාත්තලා හරි ආසයි දුවලා පුතාලා තාත්තලාට ආදරේ පෙන්නනවා වගේම ආදරේ කියලා කියනවටත්. ආදරණීය පියවරු ගැන PNS රස මතක ඔයාලගේ කතාවත් අපට කියන්න.